වරෙන් අඩියක් ගහන්න. එහෙම මිනිස්සුන්ට අතිශය සමීප කොටසක් ඉන්න ඕනේ. එහෙම නොහිටපුවාම මිනිස්සුන්ට පවුලේ ප්‍රශ්නයක් කියන්න දැන් අපේ ගංගෙවල් වල කියනවා නේද? දැන් අපේ අම්මලා සමහරට අම්මලාගේ යාළුවෙකුට ස්වාමියාගේ අඩන්තේට්ටම් ගැන කියනවා. එතකොට ස්වාමියා බිරිඳගේ තියෙන ප්‍රශ්න ගැන අර මේ කියනවනේ මගේ ගෑණි මෙහෙමයි බං කියලානේ. එහෙම කියනවා. ඔව් ඔව්. එතකොට එහෙම කියන්න කොටසක් ඒ වගේ ඉන්නවා. අන්න ඒ විදිහේ මට හිටිය දැන් මේ තාක් වෙනකම් ඔය මගේ Facebook page එක කරන්නේ යාළුවෙක්. YouTube channel එක කරන්නේ යාළුවෙක්. මේ ජීවිතේ මේ තාක් දුරට ඉස්සුනා නම් ඉස්සුනේ කවුරු හින්දාද? ලොකු හාමුදුරුවෝයි දායකයෝයි යාළුවෝ. එතකොට අර මගේ රියදුරු මහත්තයා යාළුවෙක්. රියදුරෙක් නෙමෙයි. යාළුවෙක්. ඒ කියන්නේ අර ජීවිතේ බොහෝ දේවල් මම නිසා කැප කරපු යාළුවෝ ඉන්නවා. ඒ යාළුවන්ට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න ඕන. අදට ඒ නිසා මේක අපි මේ එළියටත් කියලා දාමු මෙහෙම. හැම කෙනෙකුටම ඉන්න ඕන හොඳ යාළුවෙක්. ඒ මොකටද කියනවනම් දැන් කට්ටිය බලයි කොහොමද ඔහොම යාළුවෝ හොයාගන්නේ. දැන් මේක කියනකොට ඕන කෙනෙකුට හිතෙයි හාමුදුරුවනේ අපිටත් යාළුවෝ හිටියා. හැබැයි උම්ම තමයි අපිට අර වචනෙන් කියන්නේ. එහෙම නේ. මං හිතන්නේ එහෙම තමයි. ඔව්. එහෙම කරලා ගියේ. එහෙම කරලා ගියේ. හැබැයි එහෙම කරන එක කාගේ වැඩක්ද? යාළුවගේ වැඩක්. ඒක යාළුවාගේ වැඩක්. නේද බුදුහාමුදුරුවෝ කියනවා නේද අර අයහලත් ඇති අර වේලුද්ධාර රාජ සූත්‍රේ. බුදුහාමුදුරුවෝ වඩිනවනේ ඒ බමුණන්ගේ ගමට. බමුණු ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ අපිට ඔය බණේ ලොකු දේවල් තේරෙන්නේ නැහැ. තේරෙන විදියට බණ ටිකක් කියන්න. බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා ඔය බමුණොන්ට වෙනවට අකමැති දේවල් තියෙනව නේද කියලා බුදුහාර වහනවා. හා ඔව් තියෙනවා බුදුහාමුදුරුවෝ. ඒවා අනුන්ට නොකර ඉන්න. ඔච්චරයි. අර අත්ූපනායක ධර්ම කියලා කියන්නේ හරි විශිෂ්ට කතන්දරයක්. මේවට කොහෙත්ම ආගමක් නැහැ, ජාතියක් නැහැ. උන්වහන්සේ කියනවා මේ ඔය කට්ටියට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා. මටත් මගේ ජීවිතයේ සමහර යාළුවෝ ඉන්නවා මේ සසරම අප්පිරිය කරපු. එතකොට අප්‍රමාණ විදිහට වරද්දට පොළඹන්න කටයුතු කරපු. අද වෙනකන් සමහර යාළුවෝ දන්නේ නැහැ ඕන කෙනෙකුට ඉන්න පුළුවන් අර මම හිතුවේ නෑ මට ඌ එහෙම කරයි කියලා. එහෙම ඉන්නව නේද? මම නම් හිතුවේ නෑ එහෙම මටත් වෙලා තියෙනවා. එහෙම එළියේ ඕන තරම් අපේ තරුණ තරුණියන්ට වෙලා ඇති. හැබැයි මේ සමාජයේ මතක තියාගන්න ඕනේ ඒ මිනිස්සු එහෙම අපිට කෙරුවට අර කියනව නේද? ඔවුන්ට කරලා වැඩක් නෑ කියලා. කිසි කෙලෙහි ගුණයක් දන්නේ නෑ කියලා. එහෙම කියන්න එපා.